අද මම ගෙනල්ලා තියෙන්නේ මෙන්න මේ earbud එකේ unboxing review එක. ඉතින් මේ earbud එක ගැන කතා කරොත් මේක තමයි Galaxy Buds 3 Pro කියන earbud එක. ඉතින් මම මේක purchase කරේ රුපියල් 2800 වගේ පොඩි මුදලකට. ඉතින් මේක ඔයගොල්ලෝ දැක්කම වෙන මේක සමහර කට්ටිය දන්නවා, ගොඩක් දෙනෙක් මේක දන්නවා මේ earbud එක. ඉතින් මේ earbud එක සාමාන්‍ය normal මාකට් එකේ ප්‍රයිස් එක වෙන්නේ 35000ට 45000ක් වගේ මුදලක්. ඒ මම මේක පර්චේස් කරේ රුපියල් 2800 වගේ මුදලකට. ඔව් මේක ඩුප්ලිකේට් earbud එකක්. ඒ කියන්නේ සරලවම කිව්වොත් ඔරිජිනල් එකේම කොපියක් තමයි මෙන්න මේ earbud එක. ඉතින් ඔයගොල්ලෝ දැන් බලන්න මම මොකද මේ ඩුප්ලිකේට් earbud එකක් අද අන්බොක්සින් රිවිව් එකට ගෙනන්න තියෙන්නේ කියලා. ඒකට විශේෂ කාරණාවක් තියෙනවා. ඒක තමයි සාමාන්‍ය මේ වගේ 35000ත් 45000ත් යන රේන්ජ් එකේ මේ earbud එක කැමති වුණොත් මේක යන්නේ පොඩ්ඩක් හයි ලොකු ගානකටනේ. නිසා ගොඩක් දෙනෙක්ට මේ වගේ earbud එක කැමති වුණොත් පර්චේස් කරන්න විදියක් නැහැ, සල්ලි නැහැ නිසා. ඒ වගේ කට්ටිය තමයි මේ වගේ ඩුප්ලිකේට් එකක් තියෙන එක ඒකෙම ඔරිජිනල් එකේම එක්ස්පීරියන්ස් එකක් ගන්න. ඉතින් මම මේක අද ඕන ගේන් ලොකුම හේතුව එන්නේ ඒකයි. තව කිව්වොත් මෙන්න මේ ඩුප්ලිකේට් අයිටම්ස් වල ඩිස්ඇඩ්වාන්ටේජස් පැත්තක් තියෙන, ඇඩ්වාන්ටේජස් පැත්තක් තියෙනවා. මම අද ඕනත් එක කතා කරන්නේ ඇඩ්වාන්ටේජ් පැත්ත තමයි මෙන්න මේ earbud වල. ඉතින් ඩිස්ඇඩ්වාන්ටේජ් පැත්තට ගියොත් පොඩියට කිව්වොත් සාමාන්‍ය ගොඩක් දෙනෙක් බොරුවට ඔරිජිනල් එක කියලා අපිට මේ වගේ බොරු මේ වගේ ඩුප්ලිකේට් ඒවා පර්චේස් මේ විකුණන්න පුළුවන්. අපිත් ඒ නිසා දන්නේ නැතුව අපි මේවා පර්චේස් කරන්න පුළුවන්. මේක තමයි ලොකුම ඩිස්ඇඩ්වාන්ටේජ් පැත්ත. ඒත් මම අද මේ වීඩියෝ එක ඩිස්ඇඩ්වාන්ටේජස් එක නෙමෙයි කතා කරන්නේ. මෙන්න මේ ඩුප්ලිකේට් අයිටම් වල ඇඩ්වාන්ටේජස් පැත්ත තමයි කතා කරන්න සල්ලම කිව්වොත් මෙන්න මේ earbud එක ගැන. මෙන්න මේ ඩුප්ලිකේට් earbud එකේ ඇඩ්වාන්ටේජ් පැත්ත තමයි අද මම මේ වීඩියෝ එකේ ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් මුලින්ම අපි වීඩියෝ එක ගිහිල්ලාම කතා කරමු. ඉතින් මම මේ වීඩියෝ එකේ ලොකුවටම කතා කරන්නේ සාමාන්‍ය ඔරිජිනල් එකයි මේකයි කම්පෙයාර් කරලා බලද්දි මේකේ සවුන්ඩ් ක්වොලිටි එක ඒ වගේම ගත්ත ඩියුරබිලිටි බිල්ඩ් ක්වොලිටි මේ ඔක්කොම මම මේ වීඩියෝ එක අද ඔයත් එක්ක ෂෙයා කරනවා. ඕගොල්ලන්ට ඇත්තටම මේ වගේ ඔරිජිනල් එකක් ගන්න නැතුව මේ වගේ ඩුප්ලිකේට් earbud එක අරගෙන ඕගොල්ලන්ට ඇත්තටම එන්නේ ඔරිජිනල් එක එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන්ද? මේ ඔක්කොම අද මම මේ වීඩියෝ එක ඔයත් එක්ක කතා කරනවා. එහෙනම් මුලින්ම වීඩියෝ එකට ගිහලා මේ earbud එක අන්බොක්ස් කරගෙන ඉමු. යන්න කලින් තව පොඩි දෙයක් මතක් කරනවා. ඉතින් මේක තමයි මම මේ channel එකේ දාන first unboxing වීඩියෝ එක. එනිසා මේකේ අඩුපාඩු එම තියෙන්න පුළුවන්. එම අඩුපාඩු තිබ්බොත් අනිවාර්යයෙන්ම පාල කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාන්න. මොකද මට එන්නේ කමෙන්ට් එක ඉස්සරහ වීඩියෝ වලදී ගොඩක් වටිනවා වෙයි. ඒ නිසා හැමෝම subscribe කරලා මේ වීඩියෝ හොඳ නැහැ subscribe කරලා පාල තියෙන bell icon එකත් ඕල් දාගෙන like එකකුත් දාගෙන යන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි අපිට දැන් මෙන්න මේ විදිහට අපේ box එක බලා ගන්න පුළුවන් යාළුවනේ. ඉතින් අපි දැන් මේ box එක ගැන පොඩ්ඩක් කතා කරොත් ඕකන පේනවා දැන් box එකේ උඩම මෙන්න මේ විදිහට අපිට Samsung කියලා අපේ logo එක තියෙනවා, Samsung logo එක. ඒ වගේම මෙන්න මෙතන අපේ ලොකු මේ picture එකක් තියෙනවා අපේ earbuds දෙකේ. ඒ වගේ මේ යට තියෙනවා Galaxy Buds 3 Pro කියන මේ earbud එකේ name එක. තව ගත්තොත් මේකේ ඔයගොල්ලන්ට පේන මේ box එකත් ගත්තොත් මේ box එකත් original එකට ගොඩක් සමානයි. ගොඩක් සමානයි කියන්නේ හරියට මේ වගේම තමයි original එක. ඉතින් දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ original එකේ photo එකක්. ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ box එකේ එකම එක තමයි පේන්නේ. ඔයගොල්ලන්ට පේනවා box එකේ දෙක ඔක්කොම same. හරි ඉතින් මේ box එකේ තව දේවල් ටිකක් බැලුවොත් අපිට මේක පිටිපස්සේ බලා ගන්න පුළුවන්. මේ විදිහට පොඩි ඉන්ස්ට්‍රක්ෂන් ටිකක් දීලා තියෙනවා. ඉතින් මේ ටික ලොකුවට මතක වෙන්නේ මම මේ ඔක්කොම මේක වීඩියෝ එකේ කතා කරනවා. ඊට අමතරව ගත්තොත් මේක යට තියෙනවා අපිට මෙන්න මේ වගේ ලේබල් එකක්. ඉතින් මේ ටික තමයි box එකේ සඳහන් වෙලා තියෙන්නේ. box එකේ ලොකු දෙයක් නම් ලොකු මේ සඳහන් වෙලා නැහැ. අපි දැන් මේ box එකත් unbox කරගෙන ඉමු. හරි ඉතින් මට වෙන්න මේ වගේ දැන් මෙතන ලේබල් දෙකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ලේබල් දෙකේ නම් කියන්නේ මේ ලේබල් එක කිසිම ඩැමේජ් එකක් නැතුව ගලවන්න කියලා. මම මේක සාමාන්‍ය shop එකකින් purchase කරේ. ඒ නිසා මට මේකට warranty එකක් හම්බෙලා තියෙන්නේ. ඉතින් මේ මට warranty මේ earbud එක මොකක් හරි issue එකක් ආවොත් මට මේක warranty එක claim කරන්න විදියක් නැහැ. මෙන්න මේ ලේබල් දෙක මම ගලවද්දි මොකක් හරි කිසිම හරි ඩැමේජ් එකක් වුණොත් ඉතින් ඔයගොල්ලොත් මොකක් හරි ප්‍රොඩක්ට් එකක් මේව නැත්තම් මේ වගේ මේක වෙන්න ඕනේ මොකක් හරි වෙන ප්‍රොඩක්ට් මේ ප්‍රොඩක්ට් එකක් හරි පර්චේස් කරද්දි මේ වගේ මේ ලේබල් එකක් තිබ්බොත් අනිවාර්යයෙන් මේ ලේබල් එකට කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැති වෙන ගලවන්න මේක මෙතන සඳහන් කරලා තියෙනවා. හරි මම දැන් මේක මේ විදිහට රිමූව් කරලා මේක අන්බොක්ස් කරගන්න. මේව අන්බොක්ස් කරාට පස්සේ අපිට මෙන්න මේ වගේ තමයි ඇතුළේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අපේ earbud case එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතින් අමුතුම ලුක් එකක් තියෙන මේ earbud එකේ. ඉතින් මම ඉස්සරහට ඔයගොල්ලන්ට මේ earbud එකේ කතා කරන්න. අපි දැන් තව පොඩ්ඩක් බලමු මේ earbud එක මේ box එක ඇතුළේ තව මොනවද තියෙනවද කියලා.
ඉතින් මෙන්න මේ බොක්ස් එක ඇතුලේ මට බලා ගන්න පුළුවන් වුණා මෙන්න මෙතන තව බොක්ස් එකක් ඇතුලේ තියෙනවා. දැන් මම මේකත් මේ විදිහට අරන් බලන්න. හරි. ඉතින් මේක ගත්තට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඉතින් මේ බොක්ස් එකත් ඕපන් කරාට පස්සේ අපිට මෙතනින් මුලින්ම බලා ගන්න පුළුවන්. මේක මේ විදිහට ගත්තට පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙතන තියෙන මේ විදිහට user manual book එක. ඉතින් මේක ඇතුලේ ඔක්කොම සදාන් කරලා තියෙන මේ earbud එක කොහොමද use කරන්නේ මේ ඔක්කොම තියෙන. ඉතින් මේක නම් ඕනි වෙන්නේ නැහැ. මොකද මම අද මේ වීඩියෝ එකේදී මේ ඔක්කොම කියලා දෙනවා. හරි. ඉතින් අපි මේ බොක්ස් ඇතුලේ තව චෙක් කරලා ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. මේ වගේ අපේ charging cable එක අපි මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් මේ charging cable එක type C charging cable එකක් තියෙන්නේ. ඒ කියන්නේ මේ earbud එකට support කරන්නේ type C charging cable එක. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම earbud එක charge කරන්න තියෙන port එක type C port එකක් තියෙන්නේ. ඒක ඕන බලා ගන්න පුළුවන් මේ විදිහට අපේ charging එක තියා මේ බලා ගන්න පුළුවන්. ඉතින් මේ ටික තමයි අපේ box එකේ අපිට මේ සදාන් කරලා තියෙන්නේ. ඉතින් දැන් මම මේ විදිහට අපේ earbud එක බැලුවොත් ඔයගොන්ට අපි දැන් මේ earbud එකේ කතා කරමු. හරි. ඉතින් අපි මේක මුලින්ම අපේ මේකේ build quality ගැන කතා කරමු. මේක build quality ගැන කතා කරොත් ඔයගොල්ලෝ box එකත් ඔයගොල්ලෝ බලා ගන්න තිබ්බා. box එකත් කිසිම ප්‍රශ්නයක් නැතුව හොඳට තිබ්බා. කිසිම damage එකක් ඇතුලෙන් වෙලා තිබ්බේ නැහැ. හොඳට pack කරලා ඔක්කොම හොඳට තිබ්බා. ඉතින් ඊට අමතරව ගත්තොත් මේකෙත් හොඳ අපිට build quality බලා ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය හොඳ එකක් මේකේ build quality වෙලා තියෙනවා. හොඳ build quality එකක් තියෙනවා. ඒ වගේම අපි දැන් මේකේ material එක ගැන කතා කරොත් මේක හදලා තියෙන්නේ plastic and metal වලින් තමයි මේක හදලා තියෙන්නේ. මේ ඔක්කොම metal වලින් තියෙන්නේ. මෙන්න මේ උඩ මේක විතරයි තියෙන්නේ plastic වලින්. ඉතින් ඕකට පේනවාද මේක කලර් එක ගත්තොත් අමුතුම කලර් එකක් තියෙනවා. මේකට අමුතුම look එකක් තියෙනවා. ඒ වගේ මේක weight එක ගැන කතා කරොත් light weight මාරම බර අඩුයි මේක. මොකද මේකේ අතර ගත්තට පස්සේ ඒක හොඳටම තේරෙනවා. ඒ වගේම earbud එකත් සාමාන්‍ය අපේ තියෙන earbud වලට වඩා size එකෙන් අතින් ගත්තොත් මේක ගොඩක් size එක අඩුයි. ඉතින් ඒක මම නම් හිතන්නේ ඒක හොඳයි. මොකද අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව අපි සාක්කුවේ වුණොත් අපිට මේක දාන්න යන්න පුළුවන්. හරි. ඉතින් මේකේ තව අපිට මෙන්න මෙතන කේස් එක බොකොන්න බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන ඉන්ඩිකේටර් එකක් තියෙනවා. ලයිට් ඉන්ඩිකේටර් එකක්. ඉතින් මේ ලයිට් ඉන්ඩිකේටර් එක වැඩ කරනවා. මෙතන මේ පහළ තියෙන බටන් එක මේ බටන් එක ක්ලික් කරාට පස්සේ මේක මේ බටන් මේක මේ වැඩ කරනවා. දැන් නම් මේකේ බැටරි ලෝ වෙලා තියෙන්නේ. මම මේක කලින් අන්බොක්ස් කරා. දැන් ඕගොල්ලන්ට වීඩියෝ කරන්න ඕන නිසා තමයි ආයෙත් අන්බොක්ස් කරන්නේ. හරි. ඉතින් මෙතන ඕගොල්ලන්ට පේනවද දන්නේ red and blue light එකක් ඉන්ඩිකේට් වෙනවා. ඉතින් මම හිතන්නේ මේ ෆ්ලෑෂ් ලයිට් එක නිසා ඕගොල්ලන්ට ඒක පේන්නේ නැහැ. ඒ වගේම මෙතන යට තව තියෙනවා අපේ charge කරගන්න ඕන අපේ type C port එක මෙතන තියෙනවා. ඉතින් මේ ටික තමයි මේ box case එකේ outlook එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊට අමතරව ගත්තොත් අපි දැන් මේක ඇතුලේ bud එක අරන් බලමු. ඉතින් මේම කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට මේක එඩිට ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ මෙතන ඔයගොල්ලෝ බලන්න අපිට මේ බඩ් එකත් ඕන මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙන්න මේ යට තියෙන අපේ magnetic connect එක magnetic connect එකෙන් අපිට පුළුවන් මේ විදිහට කේස් එකට මේක දාපු ගමන් magnet එක නිසා මේ නිකම් ඇතුළට යනවා. ගියාට පස්සේ මේක ඔටෝ charge වෙනවා. හරි. ඉතින් මේ metal එක මේකත් මේ බඩ් එක හදලා තියෙන metal එක ගැන කතා කරොත් මේක හදලා තියෙන්නේ ඔයගොල්ලෝ පේනවා ඇති metal වලින්. ඒ වගේම ගත්තොත් මෙන්න මෙතන ඔයගොල්ලන්ට පොඩි ලයිට් ඉන්ඩිකේටර් එකක් තියෙනවා. ඉතින් සාමාන්‍ය ඔරිජිනල් එකේ නම් මෙන්න මේ හරියම තියෙනවා ලයිට් ඉන්ඩිකේටර් එක. කියන්නේ මේ මෙන්න මෙතන ඉඳන් මෙතනට වෙනකම සාමාන්‍ය මේ white color light indicator එකක් තියෙනවා. ඒත් මේක නම් එම් කිසිම එකක් බලා ගන්න හම්බුන්නේ නැහැ. මෙන්න මේ පොඩි හෝල් එකක් තියෙන මේක ඇතුලින් පොඩි light එකක් indicate වෙනවා. ඒ ටික විතරයි මේකේ light එකට තියෙන්නේ. හරි. ඉතින් තව කතා කරොත් ඔයගොන්ට මෙන්න මෙතන උඩ බලා ගන්න පුළුවන්. මෙතන තමයි තියෙන්නේ මේකේ මයික්‍රොෆෝන් එක. ඒකන අපි දැන් කෝල් එකක් ගත්තොත් අපි ඒක කතා කරනකොට මෙන්න මේ මයික්‍රොෆෝන් එක කරා තමයි ඒක අපි කතා කරන කෙනාට ඇහෙන්නේ. ඉතින් ඊට අමතරව තව ගත්තොත් අපි මේ ඇතුලේ තියෙන ස්පීකර් එක ඒ වගේම මෙන්න මෙතන අපේ ටච් සෙන්සිටිව් එක ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතනින් අපේ ඇඟිල්ල මෙන්න තියලා අපි එකපාරක් අපි දැන් මියුසික් එකක් කරේ එවන්න නැත්නම් YouTube වීඩියෝ එකක් කරලා මේ ප්ලේ කරද්දි අපි ඒක නවත් ස්ටොප් කරගන්න එහෙම නැත්නම් ආයෙත් ප්ලේ කරගන්න දාන්න ඕන නම් අපිට තියෙන්නේ මෙන්න මේක මේ ඇඟිල්ල තියෙන මෙතන එකපාරක් උඩට හරි පාළට හරි ස්විප් කරන්න තමයි අපිට තියෙන්නේ. ඊට පස්සේ මේක ටච් සෙන්සිටිව් එක වැඩ කරනවා. ඊට අමතරව ගත්තොත් අපිට ඊළඟ වීඩියෝ එකේ නැත්නම් ඊළඟ මියුසික් එකට දාන්න ඕන නම් ඕන කරන්න තියෙන්නේ මේ විදිහට එකපාරක් උඩටයි යටටයි මේක ස්වයිප් කරන්න තියෙන්නේ. මේ දෙපාර තුන් පාරකට ස්වයිප් කරාට පස්සේ ඒක ඔටෝ චේන්ජ් වෙනවා. හරි. ඉතින් මේක තව එකක් කතා කරන්න ඕනේ මේකේ ඩියුරබිලිටි ගැන කතා කරොත් හොඳ ඩියුරබිලිටි මට මේකේ බලා ගන්න පුළුවන් වුණා. ඒ වගේම තමයි මේක ලුක් එක ගැන කතා කරොත් මේක නිකන් ෂේප් එක ගැන මේක ඩිසයින් එක නිකන් තියෙන්නේ න මට තේරෙන විදිහ මේක නිකන් ඩයමන්ඩ් ලුක් එකක් තමයි මට මේක පේුනේ.
මොනොනත් මාරම අමුතු ලුක්කයක් මේකට තියෙන මං මාර මාසයි මේක ලුක්ක කර මේ ඩිසයින් එකට ඉතින් හොඳම සාමාන්‍ය අපේ සාමාන් නෝමල් තිනය බඩ්ඩක් වගෙන මේක මාර විදිර වෙනස් ඉතින් ඔගන්න මෙන්න මේටික තමයි මේල් මෙන්න මේ බඩ්ඩක අපට කතා කරන්න පුළුවන් මේ මේටික තමයි මට මේ ඒ බඩ්ඩගේ ඔගන්න මේල්ම කතා කරන්න තිබ්බේ ඉතින් ඒවගේම දැන් මම ඔගන්ට සාමාන්‍ය ඔරිජනල් එක සාමාන්‍ය 35,000 45,000 ප්‍රයිස් රේන්ජ් මාකට් එක යනවනේ එච්චර ගානකට යන්න මොකද කියලා මම ඔයාලට පොඩ්ඩක් කෙටි කියන්න. ඉතින් මම මේ කලින් කිව්වා වගේ මේක හදලා තියෙන්නේ Galaxy Samsung Galaxy ලගේ කම්පැනි එකේ. ඒ කියන්නේ සාමාන්‍ය Samsung Galaxy ෆෝන් වලට තමයි ඒ earbud එක normally හදලා තියෙන්නේ. සාමාන්‍ය normal ෆෝන් වල use කරන්න පුළුවන්. ගොඩක් මල් ෆෝන් එක use කරලා experience එක වැඩි. ඉතින් මෙන්න මේ earbud එකෙන් ඇත්තටම ඒකම 100% experience එක ගන්න බෑ. එහෙනම් ඉතින් earbud එක ගන්න නැහැ හැමෝම. මේක අපිට සාමාන්‍ය මේක හොඳ සවුන්ඩ් ක්වොලිටි එකක් ගන්න පුළුවන්. මම ඇත්තටම එක්ස්පෙක්ට් කරන වඩා හොඳ සවුන්ඩ් ක්වොලිටි මට මේක ගන්න පුළුවන් වුණා. ඒ වගේම කිව්වොත් 2800ට මට මේක කියන්න තියෙන්නේ වර්ත් කියලා වගේ වර්ත් තමයි. මොකද මේකේ මම ගොඩක්ම කැමති මේක ඩිසයින් එකට මේ ලුක් එකට අපිට ඇත්තටම මේකේ ඒ ෆීලිං එකේ ඔරිජිනල් එකේ ලුක් එක ගන්න පුළුවන්. මට පේනවා දැන් මම මේකේ දැන් දාල්බරට උන පේනවා ඉතින් අමුතුම ලුක් එකක් තියෙනවා. ඉතින් මම මෙන්න මේ ඩිසයින් එක තමයි ගොඩක්ම කැමති මේ earbud එකේ. ඒ වගේම තමයි අපිට සාමාන්‍ය අර මම කලින් කිව්වා වගේ අර එකක් අර කම්පැනි එක. හරිද? අනිත් එක තමයි සාමාන්‍ය ගොඩක් ෆීචර්ස් තියෙනවා. ෆීචර්ස් න ගොඩක්ම තියෙනවා earbud එකේ. සාමාන්‍ය ටෙක්නොලොජි එක ගොඩක්ම දාලා තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය නිකන් කෙටිම එකක් දෙකක් කියන්න. ට්‍රාන්ස්ලේටර් කියලා ෆීචර් එකක් තියෙනවා. කියන්නේ ට්‍රාන්ස්ලේට් කරන ෆීචර් එකක්. ඒ වගේම ගත්තොත් noise cancellation තියෙනවා. noise cancellation එකේ තර සාමාන්‍ය ගොඩක් earbud වල noise cancellation එක තියෙනවා. තරයි තියෙන එක උපරිම මේ noise cancellation එක අපිට එකකින් හොඳටම ගන්න පුළුවන් experience එක. ඉතින් ඇත්තටම මාරම look එකක් සහ මාරම ටෙක්නොලොජි එකක් තමයි earbud එක Galaxy company Galaxy Samsung Galaxy එකෙන් අපිට හදලා තියෙන්නේ. ඉතින් ඒක සාමාන්‍ය ඔයගොල්ලන්ට මම කලින් කිව්වා වගේ අර රේන්ජ් එකේ ප්‍රයිස් එකෙන් ගන්න පුළුවන්. ඒ වගේ මේ වගේ ඩුප්ලිකේට් ඒවත් ඔයගොල්ලන්ට සාමාන්‍ය මොබයිල් ෂොප් වලින් පර්චේස් කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් මට මේක රෙකමන්ඩ් කරන්න පුළුවන් මේ earbud එක. මොකද එකක් මම මේක සතියක් විතර යූස් කරා. අනිත් එක ඔබට කියන්න බැහැ මේක බැටරි පර්සන්ටේජ් එක කියන්නේ. ඉතින් මේක බැටරි පර්සන්ටේජ් එක ගැන කතා කරලා සාමාන්‍ය මම මේක normal charge කරන්න නැති එක මේක අතර පස්සේ normal charge කරන්න නැතුව පැය 3-4ක් විතර පැය 5ක් විතර මම ඉතින් මේක ගන්න බෑ. මට ඒක හරියටම බලන්න බැරි වුණා. ඔය මම ඒක එක දිගට තාම යූස් කරේ නැහැ. තව මම මේක තාම දැන් සතියක් විතර එනවා. තාම charge කරලා ඇත්තේ දෙපාරක් එකපාරක් නැත්නම් දෙපාරක් තමයි මට මතක. එක මට එකපාරක් තමයි මම මේක තාම charge කරලා තියෙන්නේ. ඒ වගේ හොඳ බැටරි ලයිෆ් එකකුත් මට මේක බලාගෙන හැකියාව තියෙනවා. මේ 2800 වගේ මුදලකට නම් මේ වගේ earbud එක මම ගොඩක් එක්ස්පෙක්ට් කරේ නැහැ. අතට කිව්වා මේ තරම් සවුන්ඩ් ක්වොලිටි මම එක්ස්පෙක්ට් කරේ නැහැ. ඉතින් මට මේක ගොඩක් අපි ගොඩක් දෙනේ බලන්නේ සවුන්ඩ් ක්වොලිටි නේ. මේකේ සවුන්ඩ් ක්වොලිටි එක ඇතින් ගත්තොත් නම් ඇත්තටම හොඳටම හොඳයි. ඉතින් ඒ නිසා ඔයගොල්ලන්ට පුළුවන් මම කලින් කිව්වා වගේ මේ earbud එක සාමාන්‍ය අර කිව්ව ෂොප් වලින් පර්චේස් කරන්න. ඒ වගේම තමයි මේකේ මම තව පොඩි දෙයක් කියන්න. සාමාන්‍ය ඔරිජිනල් එකක් ගත්තට පස්සේ ඔකම මේක ඔරිජිනල්ද මම මේ earbud එක කතා කරන්නේ සාමාන්‍ය ඔරිජිනල්ද ඩුප්ලිකේට්ද කියලා. මේ Galaxy Buds 3 එක හොයාගන්න නම් අපිට තියෙන්නේ Galaxy ළඟ වෙනම app එකක් තියෙනවා Galaxy Wearable කියලා. ඉතින් ඒ app එක දාගත්තට පස්සේ සාමාන්‍ය ඒ app එකට කනෙක්ට් කරන්න පුළුවන් වෙන්නේ ඒගොල්ලෝගේම කම්පැනි එකෙන් හදපු මෙන්න මේ earbud එහෙම නැත්නම් headphones මෙලත මේ වගේ ඒගොල්ලෝ ගොඩක් ඩිවයිසස් එන්නේ app එකෙන් තමයි කනෙක්ට් කරන්නේ. ඉතින් සාමාන්‍ය ඒගොල්ලෝ ඒ app එක ඕපන් කරාට පස්සේ මේක නිකන් මේ earbud එක අපි දැන් මේව අරගත්තට පස්සේ Bluetooth මේක ඔන් වෙනවනේ. ඊට පස්සේ app එක ඩිටෙක්ට් කරගන්නවා මේ විදිහට Galaxy මේ විදිහට earbud එක තියෙනවා කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ ඒක පියා කරලා කනෙක්ට් කරනවා. සාමාන්‍ය ඩුප්ලිකේට් ඒවා නම් එහෙම කනෙක්ට් වෙන්නේ නැහැ. සාමාන්‍ය ඔරිජිනල් එක විතරයි app එකට කනෙක්ට් වෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට ඒකෙන් ලේසියෙන් බලා ගන්න පුළුවන් මේක ඩුප්ලිකේට් එකක්ද නැත්නම් ඔරිජිනල් එකක්ද කියලා. ඉතින් මේ ටික තමයි මට මේ වීඩියෝ එක කතා කරන්න පුළුවන් වුණේ. ඉතින් මම මෙච්චර මේ වීඩියෝ එක කතා කරන්න තියෙන්නේ. ඒ වගේ මේ වීඩියෝ එක අඩුපාඩු තියෙන්න පුළුවන්. මොකද මම මේ දාන පළවෙනි අන්බොක්සින් වීඩියෝ එක. ඒ නිසා මම අඩුපාඩු එහෙම තිබ්බොත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මට ඒක ඉස්සර වීඩියෝ එකට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඒ වගේම අනිවාර්යෙන් මේ කමෙන්ට් එකක් දාන්න යන්නේ ඉස්සරහට ඕනි වීඩියෝ එක මොනවද කියලා. ඉතින් අනිවාර්යෙන් මේ වීඩියෝ හොඳයි නම් ලයික් කරලා ඔය පාරේ සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා බෙල් අයිකන් එක ඕල් දාගෙන තියාගන්න. අපි නම් මේ වගේ තවත් සුපිරි වීඩියෝ එකක් දෙමු හැමෝටම ජය වේවා.